ආයුබෝවන් හැමදෙනාටම ඉතාලි ඉස්කෝලේ YouTube channel එකට අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ මෙන්න මේවා ගැන. Si è accomodato in poltrona? Ti sei divertito? Mi ricordo di te. Mi sono ammalato, ammalata. මේ අද කතා කරන්න යන්නේ verbi riflessivi. මෙන්න මේ වගේ වාක්‍ය හැදෙද්දී ඕගොල්ලෝ නොදන්න කාරණා ගොඩක් තියෙනවා. ඒවත් එක්ක වාක්‍ය තුලින් තමයි අද මේ පාඩම මම ඉස්සරහට අරන් යන්නේ. එහෙනම් වැඩි විස්තර නැතුව වෙනදා වගේම අදත් අපි පාඩම බලමු. ක්‍රියාපද හැදෙන තාලේ ඕගොල්ලෝ දන්න නිසා මම වාක්‍ය අරගෙන තමා කියලා දෙන්නේ. Mi preparo per uscire. Mi preparo per uscire කියලා කියන්නේ මම එළියට යන්න සූදානම් වෙනවා කියන තේරුමයි. ලෑස්ති වෙනවා කියන තේරුමට පාවිච්චි කරනවා. එතකොට prepararsi ක්‍රියාපදයෙන් භාවිතා කරපු වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. Ci mettiamo in fila. මෙත්තර කියලා කියන්නේ තියනවා දානවා වගේ තේරුම දෙන ක්‍රියාපදේ වුණාට මෙත්තර 100කින් භාවිතා වෙන විවිධ තේරුම් තියෙනවා. මෙතනදි මේක භාවිතා වෙලා තියෙන්නේ අපි පොලිමට එකතු වෙමු. අපි පොලිමට යමු කියන තේරුම දෙන්නයි. ඒ නිසා ci mettiamo in fila කියලා කියන්නේ අපි පොලිමට එකතු වෙමු නැත්නම් යමු කියන තේරුමයි. Loro si preparano per l'esame. Loro si preparano per l'esame. Lui, lei සහ loro වලදී ඒ කියන්නේ terza persona වලදී මේ දෙකේදීම pronome riflessivo එක විදිහට si තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි ක්‍රියාපදය lui, lei සහ loro වලදී ඊට අදාළව ගැලපෙනවා. Si preparano per l'esame කියලා කියන්නේ ඔවුන් විභාගයකට සූදානම් වෙනවා කියන තේරුම දෙන්නයි යෙදෙන්නේ. මේ වගේ වාක්‍යත් අපිට භාවිතා කරන්න පුළුවන් riflessive වලින් තමයි. Mi dimentico le chiavi in giro. Mi dimentico le chiavi in giro. මට අමතක වෙනවා. dimenticarsi ක්‍රියාපදෙන් තමයි සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ. එතකොට අමතක වෙන්නේ යතුරු හැමතැනම තියනවා කියන තේරුම දෙන්නේ in giro. giro කියන්නේ වටයක් වුණාට මෙතනදී ඒ තේරුම යෙදෙන්නේ නැතුව මේ ආකාරයට භාවිතා වෙනවා. මං හැමතැනම යතුරු දාලා තැන් වල දානවා කියන තේරුමට තමයි මේක යෙදෙන්නේ. ශ්‍රී ලංකාවේ අති සාර්ථකම ඉතාලි භාෂා වීඩියෝ පාඨමාලාව දැන් ඉතාලි ඉස්කෝලේ විසින් වීඩියෝ 21කින් සමන්විත අංග සම්පූර්ණ පාඨමාලාවක් වසරක කාලයක් සඳහා කැමැති වාර ගණනක් නැරඹීමේ පහසුකම මිලදී ගැනීමට පෙර පළමු පාඩමෙන් කොටසක් නොමිලේ නැරඹීමට අවස්ථාව ඉතාලි ඉගෙන ගන්න හොඳම තැන ඉතාලි ඉස්කෝලේ වැඩි විස්තර සඳහා 39.76.177 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. I genitori si preoccupano molto. I genitori si preoccupano molto කියලා කියන්නේ දෙමව්පියන් බොහෝ වද වෙනවා. ගොඩක් වද වෙනවා කියන තේරුම දෙන්නයි. preoccuparsi ක්‍රියාපදෙන් තමයි මේ වාක්‍ය හැදෙන්නේ. අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බොහෝ වාක්‍ය තියෙනවා මේ preoccuparsi වලින්. එතනදී සමහර වෙලාවට යෙදෙන ඉම්පෙරටිවෝ වර්ගයේ මේ මම කතා කරන්නේ වර්තමානයේ කියන්නේ ඉන්ඩිකටිවෝ ප්‍රෙසෙන්ටේ වලින් වාක්‍ය නිසා ඒ වගේ අන කරන්න බෑ. Loro si siedono al bar sempre. Loro si siedono al bar sempre. Sedersi කියලා කියන්නේ වාඩි වෙනවා කියන තේරුම දෙන්න. බාර් එකේ ඔවුන් නිතරම වාඩි වෙනවා කියද්දි අපි මේ ආකාරයට තමයි වාක්‍ය ගොඩනගා ගන්නෙ. මම අන්දාරවෙනීර වලදී වාක්‍ය හැමතිස්සෙම කතා කරනවා ඒදී නිපාත පද මතක තියාගන්න කියලා. මොකද අනිත් තැන්වලදීත් අපිට එකම නිපාත පද භාවිතා කරන්න පුළුවන් අවස්ථා යෙදෙන නිසා. Non mi fido per niente. Non mi fido per niente. fidarsi කියලා කියන්නේ විශ්වාස කරනවා කියන තේරුම දෙන්න පාවිච්චි කරන ක්‍රියාපදයක්. එතකොට යම් කිසි දෙයක් කෙනෙක් විශ්වාස කරන්නේ පොඩ්ඩක්වත් කියන්න මෙන්න මේ විදිහට non mi fido per niente භාවිතා කරන්න පුළුවන්. Ti fidi di me? Ti fidi di me? fidarsi භාවිතා කරලා මේ වාක්‍ය ඕගොල්ලන්ට කියලා දුන්නේ කාගෙන් හරි ඔයා මාව විශ්වාස කරනවද කියන තේරුම අහන්න භාවිතා වෙන්නේ මෙන්න මේ ආකාරයට. යම්කිසි පුද්ගලයෙක්ව දාද්දී දීනිපාත පදය දාලා තමයි අපි යොදාගන්නේ. එතකොට මේ කියන එක වෙන් කරලා ඔයාලට ඕන තරම් වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන් පුද්ගලයෙකු වෙනුවට අදාළ කරලා. Ogni volta ci incontriamo
ci abbracciamo e ci stringiamo le mani. Ogni volta ci incontriamo, ci abbracciamo e ci stringiamo le mani. බලන්න මේ වාක්‍යයේ ක්‍රියාපද තුනක් තියෙනවා. තුනම යෙදලා තියෙන්නේ රිෆ්ලෙක්සිව් වලින්. හැමතිස්සෙම අපි මුණ ගැහෙනකොට incontrarsi ක්‍රියාපදයෙන්. ci abbracciamo කියලා කියන්නේ අපි වැළඳ ගන්නවා කියන තේරුමට. abbracciarsi කියන ක්‍රියාපදයෙන්. අපි අතට අත දෙනවා කියද්දිත් stringersi le mani විදිහට තමයි ඉතාලි භාෂාවේ යෙදෙන්නේ. ඉතින් මේ ආකාරයට යම්කිසි කෙනෙක් මුණ ගැහෙද්දී කරන ක්‍රියාවන් යෙදෙන ආකාරයත් බලන්න රිෆ්ලෙක්සිව් වලින් තමයි භාවිතා කරන්න ඕනේ. Ci conosciamo da poco. Ci conosciamo da poco කියලා කියන්නේ අපි අඳුනන්නේ ටික කාලෙක ඉඳන්. කියන්නේ පොඩි කාලෙක ඉඳන් තමයි අපි අඳුනන්නේ කියන්නේ මේ විදිහට. මේ වාක්‍යයත් දෙදෙනෙක් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් කියන තමයි භාවිතා වෙන්නේ. දැන් අපි බලමුද ප්‍රශ්න අහන විදි ටිකක්. ඔන්න බලන්න. පළවෙනි එක di cosa vi occupate? Di cosa vi occupate? ඔයාලා මොන වැඩවලද නිරත වෙන්නේ? මොනවාද කරන වැඩ කියලා අහන්න පාවිච්චි කරන්නේ occuparsi කියන ක්‍රියාපදය මෙන්න මේ ආකාරයට ගලපලා. Come vi trovate a casa nostra? Come vi trovate a casa nostra? ඔයාලා අපේ ගෙදර කොහොමද දැනෙන්නේ ඔයාලට කියලා අහන්නේ මෙන්න මේ විදිහට. යම්කිසි කෙනෙක් ගෙදරකට ආපුවම මෙන්න මේ ආකාරයට වාක්‍ය යොදා ගන්න පුළුවන්. ඒගොල්ලන්ට පහසුයිද හොඳයිද කියලා අහන්නේ එදෙන වාක්‍ය. සාමාන්‍යයෙන් ප්‍රශ්න හදාගනිද්දී ඒවට පාවිච්චි කරන ඉන්ටර්රොගටිවි මුලටම දාලා මෙන්න මේ ආකාරයටයි වාක්‍යයක් ගොඩ නැගෙන්නේ. A che ora vi alzate ogni mattina? A che ora vi alzate ogni mattina? ඔයාලා හැම උදේම කීයටද අවදි වෙන්නේ? නැගිටින්නේ. සාමාන්‍යයෙන් අවදි වෙනවට svegliarsi මේ alzarsi කියන ක්‍රියාපදයට නැගිටිනවා කියන එකට භාවිතා වෙන නිසා අවදි වෙනවා කියන එකට යොදා ගන්න පුළුවන්. නැගිටින්නේ කීයටද කියන්නයි මේ වාක්‍ය හැදිලා තියෙන්නේ. ක්‍රියාපද බොහෝ වෙලාවට මම පාවිච්චි කරලා තියෙන්නේ වර්තමාන කාලයෙන්. Quando si sposano? Quando si sposano? ඔවුන් කවදද කසාද බඳින්නේ? යම්කිසි දෙදෙනෙක් අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා ප්‍රකාශ කරන්නත් verbi riflessivi පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අන්න ඒ වගේ ප්‍රශ්නයක් අහන තැනක්. Dove vi sistemate? Dove vi sistemate? Sistemarsi කියන ක්‍රියාපදය පාවිච්චි කරලා ඔයාලා කොහෙද සැකසුරුවම් වෙන්නේ? ඔගොල්ලෝ කොහෙද ලෑස්ති කරගන්නේ වගේ තේරුමක් තමයි. ඔගොල්ලෝ ඉන්න තැනක් සූදානම් කරගන්නේ කොහෙද තේරුමක් මෙන්න මේ වාක්‍යයෙන් තියෙනවා. A quale corso ti iscrivi? A quale corso ti iscrivi? ඔයා මොන කෝස් එකටද රෙජිස්ටර් වෙන්නේ? මොන පාඨමාලාවටද රෙජිස්ටර් වෙන්නේ කියලා අහන්නේ මෙන්න මේ විදිහට. iscriversi කියන ක්‍රියාපදය. S අකුර නෙමෙයි I අකුරකින් තමයි. iscriversi තමයි රෙජිස්ටර් වෙනවා කියන ලියාපදිංචි වෙනවා කියන තේරුම දෙන්න පාවිච්චි වෙන්නේ. අතීත කාලයේදී verbi riflessivi වලට verbo essere තමයි යෙදෙන්නේ ausiliare විදිහට. ඒ නිසා perché tutti si sono girati? Perché tutti si sono girati භාවිතා කරා. හැමෝම ගැන කතා කරන නිසා ඇයි හැමෝම හැරුණේ කියලා අහන්නේ මෙන්න මේ විදිහට girarsi ක්‍රියාපදය පාවිච්චි කරලා. අදාළව ගැලපෙනකොට verbo essere වලදී අනිවාර්යයෙන්ම participio passato එක ගැලපෙන්න ඕනේ කතා කරන පුද්ගලයින්ට අනුව. ඒ නිසා girato එක girarti වෙනවා බහුවචනයෙන් යෙදিলা තින නිසා. Quando devi svegliarti? Quando devi svegliarti? මේ තියෙන්නේ තවත් විශේෂ ආකාරයක verbo servile එකක්. ඒ කියන්නේ dovere potere volere ආවහම ටිකක් වෙනස් වෙනවා. ඕගොල්ලන්ට pronome riflessivo එක ක්‍රියාපදයේ මුලට දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අන්තිමට යෙදෙන ක්‍රියාපදයේ ඒ අකුර අයින් කරලා ඒ එකට එකතු කරන්නත් පුළුවන්. ඒක නිසා මෙතනදි කරලා තියෙන ක්‍රියාපදයේ තියෙන අන්තිම ඒ අකුර අයින් කරලා එතනට එකතු කරලා. Quando devi svegliarti කියලා කියන්නේ ඔයා කීයටද ඇහැරෙන්න ඕනේ නැගිටින්න ඕනේ කියන තේරුමයි. Ti devi preparare subito. Ti devi preparare subito. මම මේ වාක්‍ය ගත්තේ ඔයා ඉක්මනටම සූදානම් වෙන්න ඕනේ කියන්නේ මේ වාක්‍යයේදී ඕගොල්ලන්ට ඕනේ නම්
මේ T එක අරගෙන ගිහින් preparare එකේ තියෙන ඒ අකුර අයින් කරලා devi prepararti subito කියලත් පාවිච්චි කරන්න පුළුවන්. Vogliamo fermarci in piazza. Vogliamo fermarci in piazza. අපිට හන්දියේ නවතින්න ඕනේ කියන තේරුම දෙන්න මෙන්න මේ වාක්‍ය පාවිච්චි කරනවා. මෙතනදිත් මම කලින් කතා කරපු ක්‍රියාපද නීතියම තමා තියෙන්නේ. ඉතින් අදත් විවිධ වාක්‍ය අරගෙන ඕගොල්ලන්ට මම මේ රිෆ්ලෙක්සිව් වලින් වාක්‍ය හැදෙන ටයිප්ස් ටික එදිනෙදා පාවිච්චි වෙන බොහෝ ප්‍රශ්න සහ වාක්‍ය කතා කරා. එහෙනම් මේ වීඩියෝ එකත් වැදගත් වෙනවා කියලා හිතනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමදෙනාටම ආයුබෝවන්.